ආයිබෝන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා බයියා 2.0 YouTube නාලිකාවට වීඩියෝ දෙකක් ගෙනල්ලා තිනවා. දවස් කීපයකට පස්සේ මේ නාලිකාවට වීඩියෝ එකක් දාන්නේ. මොකද ඉතින් දන්නවනේ මේ දවස් ටිකේ පොඩි පොඩි ප්‍රශ්න තිබ්බා. channel ටික ඔක්කොම කෙලවෙලා තිබ්බේ. ඒක නිසා වැඩි වීඩියෝ දැම්මේ නැහැ. ඉතින් වීඩියෝ දෙකක් ගෙනාවා. බලන්න ලෑස්තිමු. අනිවාර්යෙන් බලන්න ඕන වීඩියෝ එකක් තමයි පළවෙනි එක. ටිකක් අහන්න ඕන ලස්සන කතාවක් තියෙන්නේ. තිස්ස ජනනායක සර්ගේ වීඩියෝ එකක් තමයි මුල්ම එක. මොකද ඒක අනිවාර්යෙන් ඔයගොල්ලෝ බලන්න ඕනේ. මොන පක්ෂි හිටියත් කවන්නේ අනිවාර්යෙන් වැදගත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන්නේ. channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න වීඩියෝ බලද්දි like කරන්න comment කරන්න share කරන්න WhatsApp කරන්න පුළුවන් ජෙප් එක නොවන ඕනම කෙනෙක්ට. හරි එහෙනම් අපි යන්න පළවෙනි වීඩියෝ බලමු. මේක පොඩි කතාවක්. අනිවාර්යෙන් අහන්න ඕනේ. හැමෝම අහගන්න. යා වීඩියෝ එකට. මේ ඉරානය කියන නමේ තේරුම මොකක්ද? ඉරාන් කියන්නේ ආර්යයන් කියන එක. මේගොල්ලන්ගේ ජාන විශ්ලේෂණය කළොත් අපිට සමීප සම්බන්ධතාවයක් තියෙනවා. ජාන විශ්ලේෂණය කළොත් අපිට සමීප සම්බන්ධතාවයක් තියෙනවා. අහගන්න මේක. ගොඩාක් අය ඇත්තටම මේවා ගැන එහෙම ස්ටඩි කරලා නැහැ. මේ ආර්යයන් කියලා කියන්නේ එක සම්භවයක් සහිත ජන කොට්ටාශයක්. මේගොල්ලන්ගේ කහ පාට හමක් තියෙන, කියන්නේ රත්තරන් පාට හමක් තියෙන. පැහැදිලිද? සුදු නෙමෙයි. සාමාන්‍යයෙන් ගොඩාක්ම උසත් නැහැ. සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ ශරීර ධර්ම අය. හරි. ජෙනටිකලි ස්ටඩි කළොත් මේ DNA සීක්වෙන්ස් එකෙන් හොයලා ඉවරයි. හොයාගන්න දෙයක් නැහැ. ඒ ඉරාන් වල ඉන්නේ අර එහෙම බෙදිලා ගිය කට්ටියක්. ඒතර ඒගොල්ලෝ අපි සහ ඉන්දියාවේ ඔය අයගේ ජානවල සම්බන්ධතාවයක් තියෙනවා. ඊට පස්සේ දැන් මේ ඉරානයේ ඉන්නේ ඒ අය ඉන්නේ ඒගොල්ලන්ට තිබුණා වෙනම ආගමක්. මට මතක නැහැ ඒ ආගමේ නම. හරිද? හැබැයි මේකේ හිටියා රජපාලනයක් තිබුණේ. හරිද? මේ ඉරානය කියන්නේ ළමයි ඉස්සරම කිව්ව වචනයකට පර්සියාව. පර්සියන් පූසෝ ඉන්නේ. උන් තාම එහෙ ඉන්නවා. පර්සියන් කැට්. පර්සියාව හරිද? ඔව්. මේක මේ තරම් දියුණු මේ තරම් දියුණු කට්ටියක් කියනවා නම් ඒගොල්ලෝ තමයි මේ කාන්තාර සුරපුරයක් බවට පත් කරන්න පුළුවන් තරම් තාක්ෂණයක් තිබිච්ච අය. කාන්තාරවල ජලය අයිස් බවට පත් කරන්න පුළුවන්කම තිබිලා තියෙනවා. කාන්තාරවල යටින් වතුර ගිනිහිල්ලා තියෙනවා. මාර ශිෂ්ටාචාරයක් ගොඩනගලා තියෙනවා. මාරම දක්ෂ කණ්ඩායම. ඒ ජෙනටිකලිම තියෙනවා ඒක. හැබැයි මේකේ හිටිය රජපෙළපතේ ෂා රජුරු අන්තිම එක්කෙනා. අද ඔය ඇමරිකාව ඉරානෙට ගැහුවට කලකට පෙර ඇමරිකාවේ ළඟම සමීපතම රට තමයි ඉරානය. මාර ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තිබුණේ. ඇමරිකාවේ තියෙන ෆ්‍රෙන්ඩ්ෂිප් ඔක්කොම ළමයි ස්වභාවික සම්පත් හා ආර්ථිකය මත රඳා පවතිනවා. හරියටම හරිය මතක තියාගන්න. හරි. අති විශාල ඛනිජ තෙල් ප්‍රමාණයක් සහ ලෝකයේ ස්වභාවික ගෑස් නිධියේ දෙවෙනි ස්ථානයේ තියෙන මෙතන. හරිද? ඒක තමයි ඇමරිකාවට අත්‍යවශ්‍ය. මේ රජතුමත් එක්ක තමයි ගනුදෙනුව ගියේ. ඒතර ඒ කාලේ ඒ රටේ අයගේ සම්පූර්ණ යුරෝපීය සංස්කෘතියක් තිබුණේ. තනිකරම යුරෝපියන් සංස්කෘතියක් තිබුණේ. ඇමරිකන් සංස්කෘතියම තමයි තිබුණේ. ඒ කාලේ ගෑන් ළමයි අඳපු ඇඳුම් එහෙම ඒවා බලපුවාම ඒ යුරෝපීය සංස්කෘතියමයි. හරි. ඇමරිකන් හිතවාදී පාලනයක්. හැබැයි මෙයා මේ රජතුමා ඒව ඔක්කොම ඇමරිකාවට විකුණලා ගන්න මුදල් මිනිස්සු අතර බෙදෙන්න දුන්නේ නැහැ. එයා තනියම පරිභෝජනය කරා. ඒ නිසා මිනිස්සු දුප්පත්. රටපෝසත් මිනිස්සු දුප්පත්. එක සැරයක් මෙයා පාටියක් දාලා තියෙනවා. ඒක තමයි ලෝකේ වැඩිම වියදමක් කළා දාපු පාටිය. අදටත්. ඒ කියන්නේ යුරෝපයේ තියෙන ගස් ගෙනහලා කාන්තාරවල හිටවලා තියෙනවා මේ පාටියට. මේකෙන් පස්සේ මිනිස්සු කල්පනා කරා මේ සුළු පිරිසක් අති විශාල මොකක් කරනවා ධනස්කන්ධයක් බිඳ ගන්නවා රටේ සම්පත් සුළු පිරිසකට බෙදිලා යනවා කියලා මිනිස්සු අතර පොඩි ගැටුමක් ඇති වුණා. ආන්නේ කාලේ කියන්නේ 1979 වැඩි ඈතක් නෙමෙයි 1979 කවුද? කමේනි. හරිද? අන්‍යයා තමයි මේකට විරුද්ධව මිනිස්සුන්ගෙන් ආපු දේ භාවිතා කරලා අල් කමේනි කෙනෙක් කෙනා බලයටපත් වෙනවා. හරි අයිතුල්ලා අල් කමේනි කෙනෙක් කෙනා බලයටපත් වෙනවා 79. ෂා රජුරුව පිටුවහල් කරනවා එයාලගේ කට්ටියත් එක්ක. ඊට පස්සේ මේකට කියන්නේ මේක ඇවිල්ලා ඒගොල්ලෝ නම් කරේ ඉස්ලාම් විප්ලවය කියලා. එතකොට අල් කමේනි කෙනෙක් කෙනා ඉස්ලාම් ආගමේ කෙනෙක් තිබිච්ච ආගම නැතුව ගියා. සේරම ඉස්ලාම් කරණය වුණා. පැහැදිලිද ඒක? ඉස්ලාම් විප්ලවය කියලා කියන්නේ ඒකට. හැබැයි ඊට පස්සේ මෙහෙම වුණා. ඇමරිකාවට දුන්නේ නැහැ තෙල් අනම්මනම් මොකුත්. ඒවා රටේ සංවර්ධනයට යොදාගෙන රට මාර විදියට සංවර්ධනය කළා. මාරම සංවර්ධනයක් කළා. කොච්චරද කියනවා නම්
සයන්ස් සඳහා හම්බ වෙන නොබෙල් ප්‍රයිස් වලින් සෑහෙන ප්‍රමාණයක් මෙයාලා ගත්තේ. හැබැයි දැන් රට ආගමීකරණය වුණාට ඒක විද්‍යාවට වැටබැන්දේ නැහැ. සයන්ස් වලින් උපරිම දියුණු කළා. ඉතින් ඒකින්ද තමයි ඔහොම ඉන්නේ හරිද? හැබැයි මෙයා අනිත් අයව ගණන් ගත්තේ නැහැ. මේ ඇමරිකාවට දුන්නෙත් නැහැ, එංගලන්තයට දුන්නෙත් නැහැ සම්පත් ටික. අන්න එතනින් ඇමරිකාව තරහ වුණා. ඊට පස්සේ ඉරානය නම් කළා ඇමරිකාව කියන්නේ මහා සාතන්, ඊශ්‍රායලය කියන්නේ කුඩා සාතන් කියලා. විරුද්ධ රටවල් දෙක. ඒ වෛරය තමයි තාම යන්නේ. ඇමරිකාවට තියෙන්නේ තෙල් ටිකයි ගෑස් ටිකයි නොදුන්න එකේ වෛරය. වෙන මුකුත් නෙමෙයි. හැබැයි යා කියන්නේ එහෙම නෙමෙයි. ජනතාවට නිදහස ලබා දෙන්න තමයි අනීබඩේ අමාරුව ඇමරිකාවට ජනතාවට නිදහස ලබා දෙන්න. ඔය විදිහටම ඇමරිකාව ජනතාවට නිදහස ලබා දුන්න රටවල් දෙකක් තියෙනවා. මොකද්ද? ඉරාකයට නිදහස ලබා දුන්නා. ආය ලිබියාවට නිදහස ලබා දුන්නා. ලිබියාව අන්ත හිඟන තත්ත්වයටපත් වුණා. ලිබියාව කියන්නේ අන්තිම දියුණු රටක් විදිහට තිබිච්ච එකක්. ඒ දෙකටම නිදහස ලබා දුන්නා. දැන් දෙකම හිඟන රටවල් දෙකක් බවට පත් කළා. එහෙම තමයි ඇමරිකාවේ නිදහස දෙන්නේ. හැබැයි මෙහෙමයි. ලෝකේ ගොඩාක් රටවල් මේ ඉරානයට ගහනවට කැමති. ඒ රටෙත් සමහර පිරිසක් එහෙම ගහනවට කැමති. ඒකට හේතුව ආගමික අන්තවාදය. මේකේ සමහර කාන්තාවන්ට අර හිජාබ් එක ඇඳගෙන හිටියේ නැහැ කියලා මරණීය දඬුවම් දීලා තිනවා. ගල්ගසා මැරීම ශරියා නීතිය යටතේ. තත් දරුණු ලෙස ඒක තියෙනවා. හැබැයි ඒකේ අනිත් පැත්තක් තියෙනවා. විද්‍යාඥයන්ගෙන් 80%ක් කාන්තාවෝ. නොබෙල් ප්‍රයිස් ලාභී විද්‍යාඥයන්. විශ්වවිද්‍යාලයේ සයන්ස් ඉගෙන ගන්න අයගෙන් 70%ක් කාන්තාවෝ. දෙපැත්තම තියෙනවා හරිද? ඊට පස්සේ ඇමරිකාව ඉදිරිපත් කරන අනිත් එක තමයි මොකද්ද? න්‍යෂ්ටික ආයුධ මොනවා කරනවද? නිෂ්පාදනය කරනවා ඒක නවත්තන්න කියන එක. පැහැදිලිද? ඔය ඇමරිකාව ගහන්න කලින් ඉරානය පියවරක් ඉස්සරහට තියලා කිව්වා ඔව් අපි ඒක රිවර්ස් කරගන්නම් කියලා. ඒක ගණන් ගන්න නැතුව ගැහුවේ. ඒ කිව්වා අපි රිවර්ස් කරගන්නම් කියලා ආයුධ හදන එක. යුරේනියම් බලගැන්වීම 70%ක් විතර කරලා තියෙනවා ඒගොල්ලෝ. හරිද? අපි ඒක රිවර්ස් කරන්නම් කියලා කිව්වා. ඒ කිව්වට පස්සේ තමයි ගැහුවේ. පැහැදිලිද ඒක? ස්වෛරී රාජ්‍යයකට එහෙම වෙන රාජ්‍යයක් මගින් ප්‍රහාර එල්ල කිරීම ඒගොල්ලන්ගේ ආගමක මොකක් හරි ප්‍රශ්නයක් හේතු කොටගෙන වගේ ඒක යුද්ධයෙන් දෙක කරන්න ඕනේ. ඔබ දැක්කද ළමයි කී දෙනෙක් අර ජාත්‍යන්තර යුද අපරාධ යුද නීතිවල තියෙනවා හොස්පිටල් වලටයි පාසල් වලටයි ගහන්නේ නැහැ කියලා. අර පොඩි ළමයි ඉන්න ඉස්කෝලේකට ගහලා 50 ගාණක් එක තැන මැරුණේ ළමයි. 100 ගාණක් වෙනවලු දැන් මේ වෙනකොට. හරිද? නාකින්ගේ යුද්ධ ළමයින්ගේ අනාගතේ. ඇත්තටම මම දැනගත්තෙත් මේ වීඩියෝ එක බලලා තිස්ස ජනනායක සර්ගේ මේ වීඩියෝ එක බලලා තමයි ඇත්තටම ඉරානයේ අතීතයේ මේ පරණ දේවල් දැනගෙන කොහොමද මේ දේවල් මෙහෙම වුණේ, ඇයි ඇමරිකාව තරහ වුණේ, මේවත් එක්ක ඔක්කොම හරියට දැනගන්න පුළුවන් අවස්ථාවක් ඉඳලා තමයි මට හිතුනේ මේක ඕගලන්ට දෙන්න ඕනි කියලා. ඉතින් මම හිතනවා ඕගලන්ට පොඩි දෙයක් මේකෙන් දැනගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. පොඩි දෙයක් නෙමෙයි ලොකු දෙයක් නේ. ඉතින් හොඳ වැඩසටහනක්. ඉතින් ඒක නිසා තමයි වීඩියෝ එක බොඳ කරලා හරි කොහොම හරි ගෙනාවේ. හරි අපි මේ තව කතාවකට මේ බලන්නකො මේක hina යන කෑල්ලක් ඇත්තටම දැන් ඔය ඉරාන ආරාමයේ ප්‍රශ්නත් එක දැන් ඉතින් අපේ රටටත් ගහන්න පුළුවන් එකපාරට මොකද එක මිනිස්සු එක අමුතු කතන්දර කියනවනේ. ඉතින් දැන් කොහොම හරි අනුර මහත්තයා අපේ රට බේරගත්තා දෝ කියලා හිතෙනවා මේ වීඩියෝ එක බලද්දි. යා අපේ ජනාධිපතිතුමාගේ මොලේ තමයි නේද අයියෝ මොලේ. ඇයි හලෝ දැන් ලංකාව කිව්වහම හැමෝම දන්නවනේ. මේ යුද්ධය ඇස්සේ මොකෙක් හරි අපිටත් ගහලා දායි කියලා ශනික වෙනස් කරා නම. ඇයි මොකද්ද වෙනස් කරපු නම? ඇයි හුඬුව? ඇත්තටම දැන් ඒක ඇත්ත කතාව පොඩ්ඩක් සීරියස් එහෙම හිතන්නත් පුළුවන් ලංකාව නෙමෙයිනේ දැන් හුඬුවනේ. ඒතකොට දැන් ලංකාව කියලා හෙව්වට ලංකාව නැති වෙන්න ඕනේ. දැන් නෑ දැන් Google එකේ නෑ. දැන් දින්නේ හුඬුව කියලා. එතකොට අපි චුට්ටක් හැංගිලා හැම බේරෙනවනේ. මාරු කතන්දර තමයි ඉතින්. කොහොම වුණත් අනුර මහත්තයාට කියන්නත් ඕනේ. හුඬුව ගැන කතා කරනකොටත් එහෙම පරිස්සමෙන් ওই වචන භාවිතා කරන්න ඕනේ හැමෝම. ජෙප්පොත් එහෙම JVP අය දැන් ඔය විපක්ෂයේ කණ්ඩායම් නම් අනිවාර්යයෙන්ම තේරුම් අරගෙන කියන්න ඕනේ මොකද්ද කියලා හරියටම කියනවා. මොකද වැරදුනොත් කෙලවෙන හින්දා. හැබැයි ජෙප්පන්ට තාම එහෙම හිතිලා නැහැ. හිතෙන හැම මලදානෙම කියන්න ගිහිලා ගොම කරගන්නවා. ඒ නිසා තේරුම් අරගෙන පරිස්සමට කතා කරන්න ඕනේ හැම දෙයක්ම කතා කරද්දී. එහෙනම් අද වැඩේ අවසන් කරනවා මෙතනින්. අපි ඊළඟ දවසේ ආයිත් හමු වෙමු. අදට යනවා. අයබෝවන්.